මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති ජනප්‍රිය නිලි දුෂේනි මියුරන්ගේ සම්බන්ධයෙන් සටහන් රැසක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන් ඇතුළු සමකාලීන නළු නිලියන් විසින් තබන ලද සටහන් ඒ අතර විශේෂයි. මෙම නව කතාබහත් සමග දුෂේනි මීට ඉහත රඟපෑ නිර්මාණයන්හිද මෙවන් අර්බුද ඉස්මතු වූ බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. ප්‍රවීණ අධ්‍යක්ෂක සඳුන් රාජකරුණ ආන්දෝලනාත්මක සටහනක් සමාජ මාධ්‍යයට එකතු කර තිබෙනවා. මායාවී තුළින් දුෂේනි මියුරන්ගේ ඉවත් කිරීම පිළිබඳ සැබෑ සිදුවීම. මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන මායාවී ටෙලිනාට්‍ය තුළ ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස කටයුතු කළ දුෂේනි මියුරන්ගේ දිගින් දිගටම ඇයගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම සඳහා නිසි පරිදි සහභාගී නොවීම හා මගහැරීම නිසා නිර්මාණයට සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරීමට සිදුවිය. ඒ ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත්වීමකි. අදින් ඇරඹෙන සතියේ විකාශය වන කොටස් දැකීමෙන් එය ඔබට මනාව අවබෝධ වනු ඇත. ඇය වෙනුවෙන් අප අවසාන තප්පරය තෙක්ම රූපගත කිරීම නතර කොට බලා උන්නෙමු. නමුදු ඇය නිර්දය ලෙස මගහැර සිටියාය. ඊට පෙර ආතුවද අප ඇගේ ඇතැම් නොකටයුතු දරාගත්තේ මහත් ආයාසයෙනි. ඒ සිදුවීම් වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රූගත කිරීම සඳහා වෑන් රථයට ගොඩ වූ තැන සිට රූගත කිරීම අවසන් වන තෙක් ඇගේ පෙම්වතා විසින් වීඩියෝ ඇමතුම්වල රැඳී සිටිමින් රූගත කරන දර්ශන දෙස බලා සිට ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත් වැළඳ ගැනීමක් සිදු වූත් අදාළ පුද්ගලයා විසින් දුෂේනිට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බනිමින් රණ්ඩුවීම දිගින් දිගටම සිදුවිය. එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වරම දර්ශන තලයෙන් පිටවී ගිය බව නළු නිලියන්ට සේම තාක්ෂණ ශිල්පීන්ටද රහසක් නොවේ. ඒ ඇයට තවදුරටත් වැඩ කිරීමට මානසිකත්වයක් නොමැති බව පවසමින්ය. එසේ ගිය අවස්ථා කිහිපයකදීම ඇය නැවත රූගත කිරීම සඳහා පැමිණියේ සති 2-3කට පසුවය. ඇතැම් අවස්ථාවල නාලිකාවට එපිසෝඩ් ලබා දීමට නොහැකි වීම මත ඇයගේ කුරුණෑගල නිවසටද ගොස් බැගෑපත් වී අපගේ වාහන වලින් ඇය රැගෙන ආ අවස්ථා බොහෝය. ඒ කිසිවක් සිදු වූයේ අපගේවත් අනෙකුත් ශිල්පීගෙන්වත් වරදින් නොව ඇගේ පෞද්ගලික ප්‍රශ්න මතය.